ඉතින් ඔන්න ආයෙත් අලුත්ම එපිසෝඩ් එකකින් අපි ඔයාලත් එක්ක එකතු වෙනවා. ඉතින් අපි හිතුවද මේ අපේ ගෙවල් ගාව තියෙන පාක් එකකට ඇවිදින්න යන්න ඕනේ කියලා හවස ඩෑෂ් වත් අරගෙන අපේ ගෙදර දෙන්නත් එක්ක. ඉතින් මෙතෙට්ට කියන්නේ මේ විස්ටීරියා ගාඩන් පැරමැටා කියලා සිඩ්නිවට ළඟින් තියෙන්නේ ලොකු පාක් එකක්. ගොඩාක් මිනිස්සු ඉන්නවා හවස් වෙනකොට විශේෂයෙන්ම. මේක උදේ කියනනම් තමයි කියලා ලස්සන. මෙතන පාක් එකට යන තැනම තියෙන ලොකු පොඩි නිකන් ක්‍රීක් එකක් වගේ එකක් තියෙනවා. හරිම කියන්නේ හරි කාම්. හවස වුණාම මිනිස්සු ගොඩක් ඉඳලා තම තමන්ගේ වැඩ කරගන්නවා. සත්තු පහ ගන්න එක තමයි ඉතින් වැඩිපුර ඇහෙන්නේ. අර බැලුවොත් තියෙනවා දැන් ඇත්තටම මම අපි යන වෙලාව ටිකක් මම හිතන්නේ උනට වගේ ඔක්කොමලා දැන් මේ මෙතන තියෙන මම හිතන්නේ බර්ගර් ජොයින්ට් එක ක්ලෝස් කරන්න වගේ යන්නේ මෙතන තමයි පාක් එකට තුල්ලෙන්නේ. මේ ඇත්තටම ලස්සනයි. මම මේ පොඩ්ඩක් පටන් ගන්නකොටම කැමරා ඇඩ්ජස්ට්මන්ට් එකක් කරා. මම ඊට ඇතුලේ පෙන්නන්න ගොඩක් ඇත්තටම මල් තමයි තියෙන්නේ. ලස්සන මල් තියෙන ගාඩන් එකක්. මේක දැන් ස්ප්‍රින් එක පටන් ගන්න තියෙන හින්දා මේ කාලේ තමයි ගොඩක් වෙලාට මල් පිට වෙන්නේ. මම හිතාගෙන ඉන්නවා අපි යන් කියලා මේ ටියුලිප් මල් බලන්න දවසක පොඩි පාක් එකක් මල් තියෙන හරිය ඉතර විශාල විදිහට වගා කළා නෑ. උනාට හරිම ලස්සනයි. විශේෂයෙන්ම කියන්න ඕනේ හරිම සත්ත්ව පද්ධතිය මිනිස්සු ගොඩාක් ඉන්නවා වෙන හවසට තවල්ට දේට සෙන්සුරාදිරේදට ගොඩක් ඉන්නවා විශේෂයෙන්. ඉතින් මේ තියෙන්නේ ගොඩක් වෙලාවට මේ ගාඩන් එකේ තියෙන්නේ චෙරි බ්ලොසම් ගස් තමයි. ලස්සන පාටින් වවලා මේන්ටේන් කරනවා. තරමට කවුන්සිල් එකකින් මේක කවුන්සිල් එකකින්. ඉතින් ඇත්තටම හරි ලස්සන. අපි ඉතින් ඔය ලංකාවේ නෝඩ අහලා තියෙන ජපානයේ සකුරා කියන්නේ චෙරි බ්ලොසම් තමයි. ඉතින් ඒක හලයේ චෙකි තවරකි චෙරි බ්ලොසම් මම අතට මල් කරගෙන දන්නේ නැහැ. ලස්සන හින්දා මම හිතුවා ඉතින් මේ වීඩියෝ එකක් කරලා දාන්න ඕනේ කියලා. ඉතින් හවසට ගිහිල්ලා මේ මොනවා හරි දැන්නත් කනවා නම් කාලා පොඩි පැයක් එකක් ඔය මල්වත්ති වටේ ඇවිදලා ආවා. ඉතින් මහ ලොකු දීකුත් නෑ බලන් ගියාම. අර පොඩ්ඩයි ඉතින් ඒකාකාර ජීවිතේට පොඩි විවේකයක් වගේ ඉතින් ළමයි විශේෂයෙන්ම අපේ වාසොයි දුවා ඉතින් කැමති වෙයි මල් එහෙම බලන්න. එහෙනම් ඉතින් ඒ දෙන්නගේ ආසාවරත් එක්ක ඉතින් යනවා ඉඳන් හිටලා. ලස්සට තියෙනවා රසපාද. මම ඇත්තට මේ කූටේ එකක වැඩි කාලයක් කළා නැහැ. මේක වැඩි ලස්සනයි සාමාන්‍ය උදේ 10ට. මේ තියෙන මං හිතන්නේ විස්ටීරියා කියන මේ ෆ්ලවර්ස් ඒ જાතිය. ඒක නිකන් නම් පාට එක පාටෙන් එල්ලෙන වැල් වගේ. අපතේ ලංකාවේ කිනෝ වගේ මේ මාර වගේ මේ ඉන්නේ වෝටර් ඩ්‍රැගන් කෙනෙක්. ගොඩක් ඉන්නවා මේ වෝටර් ඩ්‍රැගන්ස්ලා. බර්ස්ලා ආනවා කාල පිටපත මෙන්න මේ සුපුරු දාන්න ලස්සනට මේන්ටේන් කරනවා නගර සභාවේ. ඊට බහින වෙලාව දැන් වෙලාව 5ට විතර ඇති මෙහෙ. උදේ ආවම තමයි ඊට වඩා ලස්සන වෙන්නේ. රාෂි ඉතින් එහෙනම් අපි ආයෙ දවසක හම්බෙනකම් ඉර බැහැගෙන යන වෙලාවෙ ඉතින් ගෙදර එනවා ඇවිල්ලා. ඉතින් තේ එකක් මොකක් හරි බීලා දවස නිමා කරන්න. ස්තුතියි.